හරි මේ අපේ JavaScript video series එකේ 9 වෙනි වීඩියෝ එක. ඉතින් අපි මේකෙදි බලමු math object එක ගැන. ඒ වගේම increment operator එකයි type conversion කරන විදිහ අපි මේ වීඩියෝ එකේදී බලමු. හරි math object එක ගත්තොත් math object එක අපි පාවිච්චි කරනවා example එකක් විදිහට power කියලා variable එකක් හදාගන්නවා. ඊට පස්සේ මම මේක හදාගෙන මම මෙතන math object එක දෙනවා. ඊට පස්සේ ඒක ඇතුලේ තියෙන method එකක් ඕ කියලා මම ඒක දෙනවා. ඊට පස්සේ මම දෙක හතර කියලා දීලා මම මෙහෙම එකක් හදාගන්නවා. හරි. මෙතන මොකක්ද වෙන්නේ කියලා මම පැහැදිලි කරන්නම්. ඊට කලින් මම console එකට අපේ මේ හදාගත්ත power කියන variable එක මම pass කරලා ඉන්නවා. හරි. ඉන්ස්පෙක්ටියා console එකේ 16 කියලා එන්න දෙනවා. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ power variable එකේ මොකක්ද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේක පාවිච්චි කරන්නේ මේ පෝ කියන method එක පාවිච්චි කරන්නේ සංඛ්‍යාවක බලයක් අපිට ගන්න ඕන වුණා. එතකොට දැන් මෙතන අරන් තියෙන්නේ 2 4 වෙනි බලය තමයි මෙතනම අරන් තියෙන්නේ. මම මේක වෙනස් කරනවා 5 දෙවෙනි බලයට. දැන් අප බලමු 5 දෙවෙනි බලයට වෙනස් කරලා රිෆ්‍රෙෂ් කරනවා 25. ඔය විදිහට තමයි වැඩේ එන්නේ. ඊට පස්සේ තවත් තිය පුළුවන් අපිට මේ හදාගන්න variable එකක් rounded කියලා. rounded කියලා හදාගෙන මම math object එකට call කරලා ඒකේ තියෙනවා method එකක් round කියලා. මම ඒකට call කරනවා. ඊට පස්සේ මම 2.7 වගේ දීලා බලමු මොකද වෙන්නේ කියලා. refresh කරා inspect ගියා console එකේ 25ක් ඇවිල්ලා තියෙනවා. 25ක් මොකක්ද මේ? මම මෙතන power කියන එකම තමයි ආයෙ පාරක් print කරලා දෙන්නේ. ඒකට ඒක වැඩක් නැහැ. rounded කියන එක තමයි refresh කරා. එතකොට 3යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ rounded එකේ එන්නේ මේ math ආසන්න integer ආසන්නම පූර්ණ සංඛ්‍යාවට මේක වැටෙන එක තමයි වෙන්නේ. මෙතන 2.7යි. ඒ කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාව 3. එතකොට 3ට වැටෙනවා. මම මෙතනට දුන්නොත් 2.4යි කියලා. එතකොට වැටෙන්නේ 2ට. හරි. මම ඉතුරු ටික කමන්න නැහැ මේකම කරමු. නැත්තම් මම මේ ටික console එකේම කරන්න යන්නේ ඒක ලේසි. හරි. ඊට පස්සේ මම variable එකක් හදාගන්නවා. මොකද square root කියලා. හරි. square root කියලා variable එකක් හදාගෙන මම sqrt කියලා දීලා මේකේ මම දෙනවා 25ක් දෙමු අපි. 25ක් දීලා මම ස්ක්වයර් රූට් කියන එක මම print කරගන්නවා. එතකොට අපිට ආන්සර් එක ඇවිල්ලා තියෙනවා 5යි කියලා. ඒ කියන්නේ මේ 25 කියන එකේ වර්ගමූලය තමයි මේ ස්ක්වයර් රූට් කියන variable එකෙන් අපිට දෙන්නේ. එතකොට මේ වර්ගමූලය ගන්න පාවිච්චි වෙන method එක තමයි sqrt කියලා කියන්නේ. හරි. ඊට පස්සේ තව එකක් බලමු. round up කියලා මම දෙන්නම්. ඊට පස්සේ මම දෙනවා math dot seal කියලා දීලා seal කියලා දීලා මම දෙනවා කීයද දෙන්නේ 3.3ක් දෙමු අපි 3.3යි ඊට පස්සේ මම print කරගන්නවා rounded කියන variable එක එතකොට එනවා සිටින්නේ sorry rounded කියන්නේ අපි කලින් හදපු ඒක නේ මට ඕනේ round up හරි round up මෙන්න මේක තමයි ඕනේ. එතකොට ඇවිල්ලා තියෙනවා 4යි කියලා. ඒ කියන්නේ 3.3 කියන එක ඊළඟ පූර්ණ සංඛ්‍යාවට තමයි වැටෙන්නේ මෙතනදී. දැන් 3.3 ඊළඟ පූර්ණ සංඛ්‍යාව 4.
එතකොට ඒක 4ට වැටිලා තියෙනවා. ඊට පස්සේ මම දෙන්න round down කියලා. right round එන්න ගොඩක් වැඩිපුර එන්නේ අනේක එන්න ගොඩක් වැඩිපුර නෙවෙයි එන්න ගොඩක් තැන වැඩි. හරි round down සමානයි මම දෙනවා max dot මම දෙන්නේ flow. right flow කියලා දීලා මම මෙතනටම දෙන්න 3.3 මම දෙන්න. හරි දැන් අපි බලමු round down එකේ මොකක්ද වෙන්නේ කියලා. මේක ඇවිල්ලා තියෙනවා 3යි කියන්නේ. ඒ කියන්නේ මේ ෆ්ලෝ කියන මෙතඩ් එකෙන් වෙන්නේ එම සංඛ්‍යාවම කියන්නේ 3.3 නේ තියෙන්නේ. එම පූර්ණ සංඛ්‍යාවටම වැටෙන එක තමයි මෙතනදී වෙන්නේ. 3.3 එතකොට 3 වෙනවා. හරි. ඊට පස්සේ මම වෙරියබල් එකක් හදාගන්නවා random නම් කියලා. ඊට පස්සේ මම මේකෙදි කෝල් කරනවා අපේ random කියලා මෙතඩ් එකක් තියෙනවා. මම ඒකට කෝල් කළා ටයිප් එකක් තියෙනවා random කියලා කෝල් කළා. හරි. ඊට පස්සේ මම print කරගන්නම් අපේ random නම් කියන variable එක. හරි. එතකොට ඔයගලන්ට වෙනවා මෙහෙම ලොකු ගාණක් එනවා. කියන්නේ ඒක random ගාණක්. මේකේ ලොකු දශම ස්ථාන ගාණකට තමයි එන්නේ. මේක හැමතිස්සෙම එන්නේ බිංදුවත් එකත් අතර අගයයි. හරිද? මේ random කියන class එකෙන් එන්නේ බිංදුවත් එකත් අතර අගයයි. එතකොට හිතන්න මට මේක පූර්ණගයක් කරගන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපිට integer එකක් random integer එකක් කියන විදිහට අපිට ඒක කරන්න පුළුවන්. එතනවා random num2 කියලා හදාගන්න. ඒක හදාගෙන මම මෙතනට දෙනවා math.flow. හරි. ඒ කියන්නේ එන සංඛ්‍යාවේ ඒ එම සංඛ්‍යාවම පූර්ණගය ගන්න කියලා මම කියනවා. ඊට පස්සේ මම මේක ඇතුළේ දෙනවා math.random කියලා. ඊට පස්සේ ඒක මම 10න් වැඩි කරනවා. හරි. දැන් බලන්න. මෙතන math.random කියන එකේ මොකක් හරි random දශම ස්ථාන ගොඩක් තියෙන මේ වගේ 0.0 ගණනක් එනවා. මම ඒක 10න් වැඩි කරනවා. 10න් වැඩි කළා ඒකේ එම පූර්ණ සංඛ්‍යාවම ගන්නවා. දැන් අපි මේක print කරලා බලමු. random num2 2යි. මම ආයෙ පාරක් මේක print කරන්න. 2යි. මේක දැන් දෙකටම දෙක තමයි print වෙගෙන යන්නේ. ඉතින් ඔය විදිහට තමයි random number එක මේක print කරන්නේ. හරි. ඊට පස්සේ මම යන්නම් අපේ VS Code එකට. මේකෙදි මම අපි බලමු incremental operator එක කියන්නේ මොකක්ද කියලා. හරිද? දැන් උතන්න මම variable එකක් හදාගන්නම් number කියලා. නම් කියලා මම variable එකක් හදාගන්නවා. මේකට මම අගය දෙනවා 20ක්. හරි. ඊට පස්සේ මම මට මේ නම් කියන variable එකටම add කරන්න ඕනේ තව 20ක්. يعني තව 20ක් add කරන්න. එතකොට සම්පූර්ණ අගය 40ක් වෙන්න ඕනේ. මට ඒක කරන්න පුළුවන් නම් කියන variable එක මම දෙනවා. ඊට පස්සේ මම ඒ නම් කියන variable එකට මම කියනවා මේ අපේ කලින් නම් කියන variable එකටම තව 20ක් එකතු කරන්න කියලා. හරි. ඊට පස්සේ මම මේක කියනවා පාස් කරන්න කියලා අපේ console එකට. සේව් කරේ නැහැ නෙමෙයි. හරි. එතකොට මෙතන 40ක් කියලා වෙන්න තියෙනවා. මේක තමයි අපේ නම්බර් එකට අපි වෙනම අගයක් එකතු කරන්න විදිහ. දැන් මේක කරදරයිනේ. දැන් මෙතන එකම variable එක අපි දෙපාරක් type කරලා දෙනවා. අපිට මේක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? incremental operator. මම මේකම කරගන්නම්. මේක ලේසි. නම් කියලා variable එකක් දැන් අපිට තියෙනවා. මම මේකට නම් incremental operator එක දෙන්නේ මම දැන් එකතු කරන්න ඕනේ. plus එක දෙනවා. ඊට equal mark එක දීලා මම දැන් දෙනවා 20ක්.
එතකොට දැන් අපේ නම් එකේ වැලියු එක කියන්නේ 40යි. දැන් තව අපි 20ක් එකතු කරාම ඒක 60 වෙන්න ඕනේ. පේනවද? 60 වුණා. මට ඕනේ 10ක් අඩු කරන්න. එතකොට මම දෙනවා අඩු කිරීම දීලා සමාන ලකුණු දීලා 10ක් දෙනවා. එතකොට 50 එනවා. ඉතින් ওই විදිහට ඉන්ක්‍රිමෙන්ටල් ඔපරේටර් එකේ මල්ටිප්ලිකේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඩිවිෂන් එකත් පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් ඉන්ක්‍රිමෙන්ටල් ඔපරේටර් එකක් විදිහට. ඊට පස්සේ තියෙන්නේ ටයිප් කන්වර්ෂන් ගැන. ඒ කියන්නේ ටයිප් කන්වර්ෂන්. හරි? මම වැරියබල් එකක් හදාගන්නවා value කියලා. හරි? value කියන එක මම දෙනවා. මම මෙතනට දෙනවා string value එකක් විදිහට 50 කියන එක. ඊට පස්සේ මම දෙනවා value 2 කියලා දෙනවා. මේක මම ෆන් කරගන්නවා. end එක හරි. මේකට මම දෙනවා 20ක්. හරි? දැන් මම console.log ගිහිල්ලා මම මේ values දෙක එකතු කරනවා. හරි? value 1 value 2 එකතු කරනවා. දැන් මම මොකද්ද මේ කරන්න හදන්නේ? මම මේ string දෙකක් එකතු කරන්න තමයි හදන්නේ. එතකොට අපි හිතන result එක එයිද කියලා අපි බලමු. හරි? මේවා 50යි 20යි එකතු වෙලා, ඒ කියන්නේ එකතු වෙලා තියෙනවා. හැබැයි එකතු වෙලා තියෙන්නේ අර අපි ගණිත කර්මයක් කරන විදිහට නෙමෙයි. ඒක නිකන් අර සංඛ්‍යා දෙක එකට එකතු වෙලා ලියවිලා තියෙනවා. හැබැයි අපිට ඕනේ උනේ එහෙම නෙවෙයි. අපිට ඕනේ මේ values දෙක එකතු කරන්න. 50යි 20යි එකතු කරලා අපිට 70 වෙනි ආන්සර් විදිහට ගන්න ඕනේ. එතකොට මේක වෙන්නේ මේක string type එකේ තියෙන හින්දා. එතකොට මට ඕනේ මේක මොකක් කරන්නද? මේක integer type එකට හරව ගන්න ඕනේ. ඒක මට කරන්න පුළුවන්. මම මෙතනට දෙනවා pass int කියලා. හරි? එතකොට මේක integer value එකක් වෙනවා. හරි. දැන් අපි බලමු. හරි. ඔයගලන්ට පේනවා මෙතන 70 වෙලා තියෙනවා. එතකොට string type එකේ value එක integer type එකක් කරන්න ඕන අපිට pass int කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මට හිතන්න මට මේක decimal උත් ඕනි කියලා. එතකොට දශම ගානක් ගන්න ඕන නම් මට පුළුවන් pass මොකද float කියන එක දෙන්න පුළුවන්. හරි? ඒක තමයි string type එකක් integer විදිහට හරවගන්නේ. ඊට පස්සේ මම දෙන්නම් තව මම variable එකක් හදාගන්නම් age කියලා. age කියන එකේ මම දෙන්නම් 20ක්. 20ක් දීලා මම console එකට message එකක් pass කරනවා. I am දැන් මම කියන්න ඕනේ I am 20 years old කියලා. එතකොට මට පුළුවන් මේක string type එකකට විදිහට convert කරලා මේ string value එකේ දාන්න. ඒක මම කරන්නේ කොහොමද? මට පුළුවන් age කියලා variable එක දුන්නා අපේ dot එකක් තිබ්බා to string කියන මෙතන දෙක පාවිච්චි කරන්න පුළුවන්. හරි? එතකොට මේ to string කියන එක පාවිච්චි කරාට පස්සේ මේ අපේ age කියන ඒක මේ number value එක නෙවෙයි මේක string value එකක් බවට convert වෙනවා. ඊට පස්සේ මම මේකට concat කරලා අපේ වාක්‍ය ලියා ගන්නවා I am 20 years old. හරි. දැන් අපි මේක run කරනවා වගේ අපිට පේනවා මේක සම්පූර්ණ string type එකේ value එකක් විදියට දැන් තියෙනවා. ඔන්න අපිට මේ හරි. මේ වීඩියෝ එකේදී මෙච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.